ඉතින් ආයිබුවන් ඔන්න චීන ගිහිල්ලා අපි එනවා ඉන්න ෆ්ලයිට් එකේ. අපි ෆ්ලයිට් එකේදී මහමු ලංකාවට බහින්න කලින් කොහොමද චීන ගිහිල්ලා අත්දැකීම් ටික කියලා. ඉස්සෙල්ලාම අපි දැනගමු ඇයි ඉස්සරිව තෝරගත්තේ කියලා. ඇත්තටම මම Facebook එකේ තමයි ඉස්සෙල්ලාම තෝරගත්තේ. මට අංකයක මට විශ්වාසයක් ඇති වුණා. මම ඊට කලින් මේ ගොඩාක් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කට්ටිය අසු කරලා තියෙනවා. නමුත් ශ්‍රී හොඳයි කියලා මට හිතුන නිසා තමයි මම ඉස්සෙල්ලාම ආවේ. වීසා එක කොහොමද? වීසා එක හිතා ගන්න බැරි වීසා එකක්. මම හිතන්නේ මට හිතා ගන්න බැරි වීසා එක මට හම්බ වුණේ. මගේ පාස්පෝර්ට් එක අලුත් කරන්න ඕන. ඊළඟට කොහොමද ලංකාවේ ආපෝට් එකේ ඉඳලා චීන යනකම් කොහොමද ෆ්ලයිට් එක හොඳයිද? ෆ්ලයිට් එකේ කෑම හොඳයිද? කයිනව යනකම් තිබුණු ෆැසිලිටිස් ඔක්කොම ටික හොඳයි. ෆ්ලයිට් එකේ කෑම බීම උපරම හොඳට තිබුණා. මේ කිසිම අඩුවක් පාඩුවක් අපිට දේව අපිට මගේ පෙන්නේ තාම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැතර සහෝදරයෙක් වගේ අපුතේ. හොඳ හදවතක් තියෙන මහත්තයෙක්. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ කිසිම වෙනසක් නැහැ. සහෝදරයෝ වගේ තමයි මේ ටුවර් එක අපි ගියේ. චීනේ වැස්සට පස්සේ හොටෙල් එකට යනකොට කොහොමද මාහරේ චාටර්ද අමාරුයිද කොන්දරිද නේද? ලංකාවේ තියෙන හයි ක්ලාස් වාහනයක තමයි ගියේ. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගත්තා ඇමති කෙනෙක් යන වාහනයක්. සාමාන්‍ය VIP කියලා කියමු අපි. ඉතින් ඊළඟට හෝටල් එක කොහොමද? බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද? අත හොටල් එකත් හරිම හොඳයි. පිරිසුදුයි. හිතා ගන්න බැරි බ්‍රෙක්ෆාස්ට් එකක් තියෙන්නේ. තමන්ට ඕන විදියට කාලා බිල ඕන විදියට එන්ජොයි කරන්න පුළුවන්. ඒ සෝසින් කරන්න ගියේ නැත්නම් හොයන්න ගිය දේ එහෙම නැත්නම් බිස්නස් එක කොහොමද? හිතා ගන්න බැරි මඟ පෙන්වීමක්. මම අවුරුදු 20ක් බිස්නස් කරලා තියෙනවා. මගේ ජීවිතේ පළවෙනි වතාවට ගත පළවෙනි එක්ස්පීරියන්ස් එක. හිතා ගන්න බැරි අත්දැකීමක් මම ගත්තා. මේ ජීවන වෙන ගොඩාක් අඩියස් මගේ ඔළුවට ආවා මේ ටුවර් එකේදී. ඒතර කාගෝ ස්වීට් එක්ක ගියා වගේ වීසා ගත්තා වගේ ට්‍රාන්ස්පෝර්ට් වගේ කෑම වගේ හොටෙල් වගේ කාගෝ කොහොමද ඉන්නේ ඉස්පල්ලිගේ? කිසිම කරදරයක් නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කඩේට ගිහිල්ලා බඩු ඕඩර් කරා ඕඩර් කරන්න විතරයි තියෙන්නේ. කාගෝ පැත්තෙන් කිසිම දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. මේ සියලු දේවල් කරනවා. එයාපෝට් එකට එන ගමන් මාර්ගය සහ දැන් මේ යන ටික කොහොමද කියලා ඇත්තටම හොටෙල් එකේදී එයාපෝට් එකට ආවේ අතන VIP වාහනයක ආවේ. කරන්න සියලුම දේවල් අපිට මගේ පෙන්වීම කරලා ඉතාලම කිසිම කරදරයක් නැතුව අපි හොඳින් ආරක්ෂා කරගෙන සහෝදරයෝ වගේ අපි ආවා. එන බොහොම ස්තුතියි. ඔයාලා හිතුවේ වෙඩින් වලට පාටිස් වලට බර්ත්ඩේස් වලට බඩු ගන්න ඕන නම් තොග මිලට තොග මෙයාව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ ඒ බඩු ටික මේ මහත්බැරි කියලා සප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම තව මොන හරි දෙයක් අවශ්‍ය නම් ශ්‍රීට කතා කරන්න එපා. මේ මහත්තයාගේ නම්බරේ දාලා දාන්නම් මේක. චීනෙන් බඩු මේ මහත්තයාට කියලා ගෙන්න ගන්න පුළුවන්. එන ඇවිල්ලා බලමු. බොහොම ස්තුතියි. ශ්‍රීට ජය. ජය. Shriwin Lanka Travels, located at number 16 Hilden Place, Bambalapatia, Colombo, 71787-7877.